මන්තයි මෙතන ශුද්ධ වූ මිනිස්සයා. මහන්සි බං ඒකයි. පිටි හොයන්න අපු කොල්ල බිම. පිත්ත ගහයි. පිත්ත පේන්නේ නැහැ. නෑ මේ පල්ලයට ඇවිල්ලා තිබා මේදී. මේ මෙන්න මේ දුමුරු පාටලා තියෙන්නේ පිත්ත. නෙමෙයි පිත්තේ කොළ. කොළේ පිත්ත. කොළ තියනවා තමයි. ඒක සාධාරණ. ඇත්තම කතාව කිව්වොත් අරුන් අතන පිත්ත කපන්නද කියලා අහන ගමන් තමයි ඉන්නේ. පොඩ යම් බලන්න ඒක. ඔන්න ඉතින් අදගෙන කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ ඕගොල්ලන් දන්නවා අපි මොකද කරන්න කියලා. තම්නේල් එකේ තිබ්බ විදිහට අපි මේ පාර හදන අඩි 10කට වැඩිය ලොකු සරුංගලයක්. දැන් ඔය අපි ඇවිල්ලා තියෙන්නේ උණ බට කපන්නයි කිතුල් පිටි කපන්නයි. කිතුල් පිටි නම් ඔය පොඩි සරුංගල වලට තමයි අපි ගන්නෙ. දැන් ඔය ගෙදර කට්ටියකින් අහනවා බට ටිකයි කිතුල් පිටි ටිකයි කපා ගත්තර කමක් නැද්ද කියලා. ඕක කොයිකටත් අහලා කරන එක හොඳයිනේ නැත්තම් ඉතින් ඊට පස්සේ කප ඉද්දි ඇවිල්ලා බැන්නොත් අපිටත් හරි නෑ ඒගොල්ලන්ටත් හරි නෑ. දැන් ඉතින් බලමු තාම කවුරුත් එළියට ආවේ නෑ. යාළුවේ පර්මිෂන් ගත්තා කීපා. ඔව් පිටි තුනක් කපන්න අවසර දුන්නා. පිටි තුනක් කපන්න අවසර දුන්නා. මේ ෆෝන් එක අල්ලලා. උඹ නගිනවද? උඹ බලන්න. බලන්න නගින බලන්න මාත් බාගෙට දුරට එන්න බලන්න. අම්මට දුරට පිටක් යකෝ. ආයිත් එලකොල්ලෙක් නගින්න යන්නේ. මට පුළුවන් ඒ ඕක නගින්න. ෆෝකස් එන්නේ නැහැ කියහන්කෝ. හරි. මේ පොඩි ගහට මන් නගින්න. ඈ? මේවා පොඩි ගන්න එකල පිට පාත් කරලා ගන්න බලන්න. ඔයි. නං එක නගින්න. මේ ගන්න දරුවා. අපෝ මේකට නගින්න පුළුවන්. ඕ. අනේ මගේ තුඩු මණික බයි බයි මන් දැන් ප්‍රශ්න. ඔව් ඌනා සතේකට ෂුවර් නෑ. කොණයි හිටියුවා. අපි යනවා දැන්. You guarantee go you guarantee කර. අයි මං ගහයි. මේ ඔය පිට පාත් කරගෙන බලන්න. මේ පොඩි වඳුර ගහේ උට කරන්න පුළුවන් රෙද්දකුත් නෑ. ඌ නිකන් ගස් නැගලා ඉන්නේ. මෝඩෙක් බැනපන් උකට බැන මල්ලි. හයියෙන් කෑ ගහලා ගියා මෝඩ. අයියා වගේම කියන්නේ බබා. මේ මූණ නිකන් බොරුවට නගින්න. පාත් වෙන්නේ නැහැ තමයි. උඹ නිකන් උඹ මේ කිලෝ එකක්වත් බර නැති එක උඹ කොහෙද කිතුල් පිටි කපන්නේ? අද නිකන් අතු ගාලා යන්න වෙන සීන් එකක් තියෙනවා. පේනවා මේ කොළ ටික අතු ගන්න බයි. කිතුල් පිට කපන වෙලාවට සෙට් එක මුන් තාම නිකන් මේ මං හිතන්නේ යන්න තියෙන තැනක් හොයනක මන් තියෙන්නේ. අයියන් එළිය. ඕ අඟුලිමාල. ආසාවියොන් ටොප්පලු. හායි හායි. මේනේ සමිත කලර් දෙකක්. ඔය මේ මේක. ඒ 18ක්වත් නැති පොඩි උන් 3 wheel පදින. ඔය බහැපම් පල්ලියට. ඌ කිතුල් පිටට ඉවරයක් කරනවා. දෙකක් ඕකේ. තාප්ප ගාව ගස් ටිකේ තිබ්බ පිටි ටික තාප්පෙට නැගලා කපා ගත්තා. අර ගහේ තියෙන එක ගන්න විදියක් නැහැ. මොකද ඒ ගහට නගින්න බෑ. ගහ මේ ඒකනේ අර පල්ලෙහාට අතු බෙදිලා නැති ගහක් තියෙන්නේ. දැන් ඔය ඉනිමග අරන් යනවා. ඉනිමග තියලවත් කපන්න පුළුවන්ද කියලා බලන්න. උදේට වැරදි නේද? අර උදේට මාරුවට. ඔව් මාක් කරලා සීන් එකක් වුණා. මේක අල්ලගන්න උඹ නගින්න එපා. තා ටිකක් ඇද කරලා තිබ්බොත් නිකන් නරකද? ඒ පොඩි ගානක් ගහම් බං උඹ මේ මට ඔක ෂුවර් නෑ බං. ඔය දිර්ලා ඇත්තේ ඔය. බර වැඩිත් එක්ක බං. මං වගේ කිලෝ දිර්ලාද කියලා බලන්න දිර්ලාද?
දිරලා නේ. හරි 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 හරි. මුන් ගැන කෙටි විස්තරයක් කියපන්. දැන් ගෙතුල් පිටි 3 කපන්න කිව්ව වෙලාවගෙන. කාගෙන දුවගෙන මං ගැන කියලා වැඩක් නැහැ නේ. අපි දෙන්න ගැඩේ බලාගෙන ඉන්න එක. පොඩි වදුරු ගතියක් තියෙනවා මොනේ. මං ගැන කිය මං ගැන කිය. උඹත් ඉතින් වැඩක් කරන්නේ නැහැ නේ බා. ඉන්නේ මගේ යටටලා ඉන්න විතරයි. යකෝ ඉනිම කල්ල ගන්නයි කියන්නේ. දැන් බලන්න මේ හෙල්ලුවාම පස්සේ මු වැටෙන්නේ නැද්ද කියලා. දැන් මං නාන්න ඕනේ ඕයි බලහන්. ඒ වැඩෙත් හැර ගියේ නැහැ. සෑහෙන වෙලාවක් try කරලා ඉවරලා අපි වැඩේ අතහැරලා දැම්මා. එතන අර අපි කලින් කපාගත්ත පිටි දෙකත් අරගෙන ඉවරලා එන ගමන් උණ බඩ ටිකත් කපාගෙන අපි ආවා. උණ බඩ ටික කපන එක නම් මම වීඩියෝ කරේ නැහැ. මොකද ඒ වෙලේ ඔක්කොම කට්ටිය උණ බඩ ටික කපපු හින්දා. යාළුවේ මේ පිටි 3ක් නම් කපන්න ඕනේ. දෙකයි කපන්න ඕනේ. යන් සරුංගලේ කොහමද අද හදන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ කිතුල් පිටි ටිකයි උණ බඩ ටිකයි කපාගත්තේ. ඒව ටික ත්‍රිවිල ඇතුළට දාගෙන දැන් ඉතින් අපි යන්නේ සරුංගලේ පට්ටම හදන්න. අද නම් ඉතින් හදන්න වෙන්නේ නැහැ. මොකද දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. දැන් හදලා තීරුමක් නැහැ. අපි හෙට උදේට තමයි සරුංගලේ පට්ටම හදන්නේ. එහෙනම් දෙවෙනි දවසෙන් සෙට් වෙමු. ඔන්න ඉතින් බහුව දවසේම අපි බඩ ටික සුද්ධ කරගෙන යලා පට්ටම හදන්න පටන් ගත්තා. පට්ටමේ මූලික පියවර ටික අපි ඉතින් හදලා ඉවරයි. දැන් තියෙන නූල් ටික ගන්න වැඩි විතරයි. සාගයා කම්බි කපනවා. අපි දැන් නූල් වලින් සරුංගල් බඳින්නේ නැහැ. කම්බි වලින් බඳින්නේ. ඊයපා මොනාරි අදහසක් දක්වා. ඔය කම්බි කඩනවා. යා. ඔන්න ඉතින් දැන් සරුංගලේ පට්ටම වැඩ ටික ඉවරයි. දැන් අපි නූල් ඇදගෙන කරගෙන ඔක්කොම ඉවරයි. තව ටිකක් තියෙනවා නූල් ටික අදින්න. මේ වීඩියෝ එකෙන් සරුංගලේ අලවන එකේ කැලි ටික දාන්නේ නැහැ. සරුංගලේ අලවන විදිහයි යවන විදිහයි දෙවෙනි වීඩියෝ එකෙන් ගේන්න. නැත්තම් මේ වීඩියෝ එක ගොඩක් ලොකු වෙනවා. එහෙනම් ඉතින් අදට ඔච්චරයි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. channel එක subscribe කරලා set වෙලා ඉන්න. දෙවෙනි වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. ඉවරයිනේ වීඩියෝ එක පිටින්ම කනමු ඉඳගෙන හරිද?